කොහෙද යන්න හදන්නේ අපිද? අපි යන්න හදන්නේ නාගදීප පුරාණ රජමහා විහාරය. ඊයේ අපි දන්සල් වඳින්න ගියා. අද යනවා අපි ඉඳා නාගදීප පුරාණ රජමහා විහාරය. අපිත් එක්ක තව එක්කෙනෙක් ආවා. මේ එයා මගේ ඉන්නේ අර ඉන්නේ අතන ඉන්නව නැතිලා මේ දෙන්න ඉන්නවා හේවනට වෙලා. මේ ඉන්නේ හේවනට වෙලා. අතන ඉන්නවා අරේද නාගදීප පාර තමයි මේ ඉන්නේ. නාගදීප පන්සල පාරේ. යන්නේ නේද? එන්ඩේරගේ පුද්ගලෙක් හමු වුණා අපිට නාගදීප වැවේ. මේ මම දුටුගැමුණු රජතුමා කාලේ ඉඳන් මෙහෙ ඉන්නවා. මම මේ වැවේ තමයි ඉන්නේ. නිදාගන්නෙත් වැවේ. කිඹුල්ලු දෙන්නෙක් ඉන්නවා අඳුරන. අම්මච්චා උඩු කුමාරී නුඹට සැලසන කපුණයි වේල් පටින් මිදුණු දානි අපලයි. නාගදීප පන්සලට මොනවා බොන්නද බෙලි මල් එක? අවුන පොඩ සරයි. අමාට නෙම බෙලි මල් එකක් බොන්න දෙන්න. ඔකට කරවුණත් කොල්ල ගෙල් දානවා. බෙලි මල් එක රස වුණාට මේ ඉුවට පස්සේ හොඳයි එකට. තමයි ඒකට අපි වන්න හැංගක් දෙන්න නෝරෙන්න මේ වතුර නේ දිනේ? වතුර. වල වෙනවා පිනවද? එන්න බෑ. ඒ වුණාට බෙලි මල් එක නිමුණාම ෂෝක් වගේ. නිමුණ බොන්න බෑ. ඔව්. නිමුණ වෙන මාතලෙක් තියෙනවා. ඉතින් මට දෙන්නකො. ඒක දාන්න එපා මම හදලා. මේ පාට දවාලේ රොටියක් කනවා ලුණු මිස් එක. ඊට පස්සේ රැට වුණේ දාන්න ගෑස් ටික කියලා. පොටි මාරු. පොටි ගෝ. ඉතින් වෙන මාතලෙක්. බෙලි මල් ලැබුණා කියන්නේ මාරු මරු එක. ඇත්තටම කෝප් වලට වුණාට වැඩිය රස්නේ. මාරු පොල් කට්ටේ බොන එක ටෝක් කවුරුරා. නෑ මෙතුම රහක් නෙමෙයි. මේ තියෙන වෙලි ඔරිජිනල් බෙලි මල් එක උනේ. බෙලි මල් වලින් මේ. ඔව්. තියෙන්නේ. මේ ඔව් කරන්න ඇතිනේ. මේක තනි කර තියෙන්නේ මේ ගල් වලින්. මේක මොකක් කියලා හිතන්නේ? මේ ගල් වලින් මේ කැටයන් කපලා තියෙන්නේ. පහනක් නේ පහන් ජෙට් එකක් තියෙන්නේ නේ. කොහොමද ඒකට? ගල් වලින්. ඓතිහාසික පුරාණ රජමහා විහාරයක් 1970 තමයි අර අතන වැව ඉදි කරලා තියෙන්නේ. මේක මොන රජතුමා කාලේද මේ පන්සල මේක කරලා තියෙන්නේ? දුටුගැමුණු රජතුමා කාලේ මේ යුද්ධ සේනාව මොනවද සංවිධානය කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. මේක හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාට වෙනුම් පිටුම් කරන්න.
ලොකු චෛත්‍යයක් තියෙනවා. ඒකත් මේ වගේම චෛත්‍යයක් මම හිතන්නේ. පොඩි එකක් තියෙන්නේ. ඒකත් මේ විදිහට නටමුන් වෙලා තමයි තියෙන්නේ. අපි යම් මේ වහලේ විශේෂත්වයක් තියෙනවා. මේ වහලේ මොකද? ඒක දැන් නම් උඩු වහලයි. දැන් නම් මේක කරන්නේ. කොම නෑ නෑ කොම රීපනේ ඔව් රීපඩි ඔක්කොම එකම ඩී එකට තමයි සෙට් වෙන්නේ. අර අපි ඒක පස්සේ වෙන්නවා රෙට් ගිහින්. ඇවිල්ලා ඉන්නේ නාගදීප වැවට. දැන් මුඩි ඉන්නේ දැන් අපි. සරෝව ළඟ ඉන්නේ. මේක තමයි සරෝව. පාර view එකක් තියෙන එතනට. වැස්සක් එන්නේ නැහැ. මාරම ලස්සන අර වැස්ස සන්සෙට් එකත් එක්ක පණ්ඩක් ආයෙත් Kalau kita ambil dia pun di sini ya, kira-kira